ඉතින් කොහොමද ඔයගොල්ලෝ අදත් වෙනදා වගේම හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් මං අද අරගෙන ආවේ ඔයගොල්ලන්ට මං හදපු කප් කේක් වගේක්. ඉතින් මේ ටික චුට්ටක් වෙනස් විදිහට විශේෂ වැඩකට හදපු කප් කේක් ටිකක්. ඒක නිසා මට හිතුණා මේ කප් කේක් එක මං හදාගත්තේ කොහොමද කියලා ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඉතින් දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ මම හදපු ඒ කප් කේක් වලින් කොටසක්. ඉතින් බලන්නකෝ 2D හරි 1M හරි නොසල් එකෙන් තමයි අපිට මේ අයිසිං රෝස මල දාගන්න පහසු. ඉතින් ඒ නොසල් වර්ග දෙකම එකම විදිහට තමයි ඩිසයින් එක වැටෙන්නේ. ඉතින් ඒකෙන් හම්බ වෙන රෝස මල තමයි දැන් ඔයගොල්ලෝ මේ දැක්කේ. ඉතින් අපි කතා කරමු මුලින්ම මේ කප් කේක් එක මං හදලා තියෙන්නේ කොහොමද කියලා. ඇත්තටම කප් කේක් කිව්වට මේක මං වැනිලා කේක් එකෙන්ම තමයි හදාගත්තේ. ඒ කියන්නේ පිටි ග්‍රෑම් 250යි, බටර් ග්‍රෑම් 250යි, එතකොට සීනි ග්‍රෑම් 250ක් සහ බිත්තර ග්‍රෑම් 250ක් වෙන විදිහට. ඉතින් ඒ විදිහට අරගෙන බේකින් පවුඩර් හැඳි 2මාරක් තේ හැඳි 2මාරක් මං දාගෙන තියෙනවා මේ මිශ්‍රණයට. මොකද චොක්ලට් පවුඩර් එකතු කරාම පිපෙන ගතිය පොඩ්ඩක් අඩු වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ගොඩක් අය අප්ප සෝඩා චුට්ටක් දාගන්නවා මේ අයිසින් මේ කේක් බැටර් එක හදද්දී. ඒ වුණාට මම පෞද්ගලිකව බේකින් සෝඩා දැම්මහම එන ඒ සුවඳට සහ රසට අකමැති. ඒක නිසා තමයි මම බේකින් පවුඩර් අවශ්‍ය ප්‍රමාණයට වඩා චුට්ටක් වැඩිපුර දාලා මේ කේක් බැටර් එක හදාගත්තේ. විශේෂයෙන් කියන්න ඕනේ මම මේකට චොක්ලට් පවුඩරුත් පිටි ග්‍රෑම් 250ක් නේ අපි ගත්තේ. එතකොට ඒ 250ට චොක්ලට් පවුඩර් ග්‍රෑම් 30ක් වෙන්න තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට සාමාන්‍යයෙන් අපි බටර් කේක් එක හදාගන්න විදිහට මුලින්ම පිටි සීනි බීට් කරලා බිත්තර ටික එකතු කරලා පිටි ටික එකතු කරලා තමයි මේක කේක් බැටර් එක හදාගත්තේ. කේක් බැටර් එක අන්තිමටම හොඳට කලවම් කරලා ඉවර කරගත්තට පස්සේ මම මේකට චොක්ලට් චිප් ග්‍රෑම් 100කුත් එකතු කරගත්තා. ඉතින් ඇත්තටම එහෙම එකතු කරගත්තාම කේක් එක ගොඩාක් රසට තිබ්බා. අයිසිං එකත් මම හදාගත්තේ බටර් වලට චොක්ලට් පවුඩර් පොඩ්ඩක් එකතු කරලා හොඳට බීට් කරගෙන අයිසිං සුගර් එක තමයි චොක්ලට් අයිසින් එක හදාගෙන තියෙන්නේ. ඉතින් ඔයගොල්ලොත් මේ විදිහට චොක්ලට් කේක් හදලා කප් කේක් හදලා try කරලා බලන්න. එහෙනම් ගිහිල්ලා එන්න.